සත්‍ය බොහොම කටුකයි. අපකම් නාම වෙලෝ කොහොමද ඉතින් ඇත්තටම කියනවා නම් අපි අද වෙනදා වගේ මේ යන්නේ ප්‍රොමෝෂන් වීඩියෝ එකක් කරන්න. ඉතින් මේ වීඩියෝ එක තිබ්බේ වේවැල් ඇත්ත පැත්තේ තියෙන කබානේක. ඉතින් අපේ සෙට් එකට යන්න ට්‍රාන්ස්පෝර්ට් හම්බුණා. ඊට පස්සේ ඉතින් අපි යනවා. ඉතින් මේ ඇත්තටම කියනවා නම් ඊට පස්සේ කට්ටිය ඔක්කොම වෑන් එකට නැග්ගා. ඊට පස්සේ අපි යන්න තමයි හදන්නේ. මේ ඊට පස්සේ අපි යන ගමන් තමයි ඇත්තටම කියනවා නම් මේ අපේ ගිම්බල් එකයි ඩ්‍රෝන් එකේ බැටරි එකයි charge එකට දාගත්තේ. මොකද මේ පහෝදා වැඩ තිබ්බ හින්දා බැටරි charge කරගන්න බැරුව යනවා. එද අපි පව බැංක් 4-5ක් විතර අරන් ගියා. මොකද මේ පට්ට කැලේක ගියේ මේ කැලේට ලයිට් නැහැනේ. මේ ඉතින් අතරම කියනවා අපි මෙන්න උතර තිබ්බා මේ කඩේකින් තමයි කෑවේ. මොකද මේ මෙතනින් එහාට කඩ නැහැ. ඒ කියන්නේ කන්න පුළුවන් කඩයක් තිබ්බේ නැහැ. ඉතින් අපි මෙතන තිබ්බ කඩේකින් කෑවා. මේ ඊට පස්සේ ඉතින් අපේ කොල්ලෝ ටික යනවා ඇත්තටම කියනවා නම් මේ කියන්නේ ඔයාලට මෙන්න මේ පැත්තේ අන්න අර පොඩියට පේන්නේ මේ පේන කබාන එක. ඒ කියන්නේ මේ හරියට පොඩ්ඩක් ලංකාවේ වගේ පේනවාට ඇත්තටම කියනවා නම් පට්ට දුරයි. අපේ කොඳු කැඩුනා මේ. මොකද අපි කැමරා 4ක් විතර උස්සන් ගියා මේ වැඩේට මේ කැලේක යන නිසා. ඕන දෙත පස්සක පානේ කින්න පුතා. දෙන්න හොඳට මාසි. එන්ජින් දාන්න තමයි පොඩ්ඩක් අඩු වෙනවා. විචින වැඩි. විචින වඩවරන් ගන්න මොකටද කියලා. බයික් යන ඉන්න අපට අතරම වෙන අපේ මේ ෆස්ට් ලොකේෂන් එක තමයි මෙන්න මේක ෂූට් කරන්න තිබ්බා. ඉතින් මේ මෙතන කට්ටිය නනා හිටියා. ඉතින් අපි යාලා යනකම් අපි මේ පැත්තකට වෙලා හිටියා. ඉතින් මේ යාලා ගියට අවසන් තමයි මේ කොමාරි ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ. ඉතින් අපේ ඩ්‍රෝන් පයිලට් මෙන්න එහෙම යනවා. ඇත්තටම ඩ්‍රෝන් පයිලට් හොඳටම මහන්සියි. අපේ ඇත්තටම මේ අර කලින් තන ෂූට් කරපු එක වීඩියෝ මේ නෑ ෆෝන් එකේ රෙකෝඩ් කරන්න බෑ. බැරි වුණා. බෑ නෙවෙයි බැරි වුණා. ඉතින් මම ඉස්සෙල්ලාම කරේ මේ කිම්බල් එක බැලන්ස් කරලා කැමරාව සෙට් කරගත්ත එක. මේ ඉතින් ඇත්තටම එහෙම කරන්න උනේ. මොකද අපිට යන ගමන් ටැංක් කීපයක ෂොට් එකක් ගන්න තිබ්බා. ඉතින් හැම දනකම මේ ඕක බැලන්ස් කර ඉන්න බෑනේ. ඒක මල කරදරයන්නේ. ඉතින් මේක මෙහෙම හදාගෙන අපි ගියා කෙලින්ම කබාන එකට. ඒක තමයි අපි කරේ. නැංගුස්සයි තත්ත්වය අමාරුද? ඉතින් අපි කන්ද ඔහොම ටිකක් උඩට නැගගෙන එනකොට අපිට මේ මෙන්න වගේ පට්ට සන්රයිස් එක සෙට් වුණා. ඉතින් අපි ඒක කැප්චර් කරන්න කියලා තමයි හදන්නේ එතනින් එහාට. ඉතින් මේ මෙන්න මේ නංගි තමයි මේ වීඩියෝ එකේ ඇඩ් කරන්නේ. ඉතින් අපි යාට රෙඩි වෙන්න කියලා අපි වීඩියෝ එක පටන් ගත්තා. මට බෑ ඩැඩි. මට බලකොත් මම මැරෙනවා. ඉතින් අපි තාම කබායන එකට ගිහිල්ලා ඉවර නැහැ. මේ පේන්න කබාන එක ඔයාලට පේනවද කොච්චර දුරක් තියෙන්නේ කියලා. ඇත්තටම කියනවා නම් මේක මතක් වෙද්දිත් හරියම කටුකයි. තත්ත්වය බොහොම කටුකයි කියලා මතක් කරනවා මේක දකිද්දි. නයිස් vlog. ආයි නෑ සුපිරි ඇඩ්වෙන්චර්. සුපිරි ප්‍රමෝෂන්. මේකට තමයි යන්න ඕනේ. ඩ්‍රෝන් මල්ලි යනවා ඉස්සරහින්. ඩ්‍රෝන් එක ඉස්සරහින් යනවා. අවුලන්නේ අඩෝ උනේ තපා. යාළුවේ මෙන්න කන්ද උඩට තමයි යන්න තියෙන්නේ. මෙන්න ඒ උඩට මොනවද කරන්නේ? අපියා කනවතෝ තෝ කනවා වරගෙන කනද නැග. කොන් හරකෙක් යකෝ මෝඩ මූසනේ. තත්ත සුපිරි. අට්ටාතර එල්ලකිරි ලපෞසි ඉතින් අපි ඔහොම ඉස්සරහට එනකොට රෑ වුණා. ඉතින් අපි ඊට පස්සේ හිමීට තමයි ආවේ. මොකද මේ රෑ වෙලා 4 වටේ පේන්නෙත් නැහැනේ. ඉතින් කොහොම හරි ඔහොම කබාන එක උඩට ආවා. ඇවිල්ලා අපේ කට්ටිය බෑග් තියලා කට්ටිය මහන්සි ඇරියා. මොකද අපි මම හිතන්නේ පැය එකමාරක් දෙකකට වගේ ඊටත් වැඩිද කොහෙද. මොකද මගේ තියෙන ගමන් මේ ක්ලිප් ටිකක් ගන්න උනානේ. ඒකෙන්ද ඊට පොඩ්ඩක් වෙලා ගියා ඊට වඩා. ඉතින් අපි ඇවිල්ලා ටික වෙලාවක් ගියාට පස්සේ කාලා බීලා ඖෂධ දාගෙන අපි කට්ටිය ෆ්‍රෙෂ් වෙලා මේ දැන් පොඩි සින්දුවක් කියලා ආතල් එකේ ජුනියත් දාගෙන හිටියා උදේ වෙනකම්. මොකද අපේ උදේ තමයි ඉතුරු වැඩ ටික කරන්න තිබ්බේ. ඉතින් අපි උදේ පාන්දර 6ට විතර නැගිටිනවා කියලා හිතාගෙන ඉඳාගත්තේ. මේ නැත්තම් වෙලාව පහු වෙනවනේ. වැඩි පොඩ්ඩක් සකබුන් වෙනවා එතකොට. ටේස්ට් එක ගැන මොකක්ද කියන්නේ? නෑ එනර්ජි ඩ්‍රින්ක් එක. ඉතින් කොහමද ඕම මේ උදේ වුණා. ඊට පස්සේ අපි උදේ පාන්දර වැඩ ටික පටන් ගත්තා. ඉතින් අපි උදේ පාන්දර සාමාන්‍යයෙන් අපි 10-11 මාට විතර මේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා එන්න තමයි හිතාගෙන හිටියේ. මොකද මේ ඒ කියන්නම මට එදා රෑ ඒ කියන්නේ අපි එන දවසේ රෑත් පොඩි වැඩක් තිබ්බා කරන්න. ඉතින් ඒකට එන්නත් ඕනේ හින්දා අපි ටිකක් ඉක්මනින් එන්න තමයි හැදුවේ ඔක්කොම ටික ඉවර කරලා. ඉතින් මට අයිඩියා වෙන හැම ඇන්ගල් එකකම මම ෂොට් ටිකක් ගහගත්තා. මොකද මේ මට දැන් ෂොට් නැත්තම් පිස්සු වගේ සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ ෂොට් ඕනේ ඉතින් වීඩියෝ හදන්න ෂොට් එකයි. මේ කතාව අහගන්න බොරු මාර්සි දාන්න එපා.
සේදම් පැය ගානක ඉඳලා නන්දු බඳගෙන ඉන්න සාමාන්‍ය සීන් එක නේද අයියේ. කල්පනා කරනවා. පැටියෝ කොහොමද විශාල කරදරයක් වුණා නෙමේ. අදා කරන්න පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද එත ප්‍රමෝෂන් ඩියෝන ඕන තරම් කරලා ඇති උනට මං ඒ වගේ behind the scenes දාලා නැහැ. මොකද මේ behind the scenes shoot කරන තරම් මේ අපිට ටයිම් එකක් නැහැ මේ අවස්ථාවවලදී. ඉතින් මේක මේ දේවල් වලින් ඔක්කොගේ වෙනස් දෙයක් හින්දා තමයි අපි මේක vlog එකක් දානවා කියලා හිතුවේ. මොකද මේ පට්ට කට්ටක් කාලා තමයි මේ තැනට ආවේ. ඇත්තටම කියනවා නම් කොඳු එහෙම නැහැ. ඉතින් ආය උඩට එනකොට ඒ තරම් බරක් අපි උස්සගෙන ආවා. මේ ඉතින් අනිත් දේ තමයි මේක ස්පෙෂල් වෙන්න හේතුව. මොකද අපිට මේක එකපාරට කිව්ව දෙයක් හින්දා මේ අපි ඩ්‍රෝන් බැටරි ඊට පස්සේ කැමරා වල බැටරි කැමරා මොකුත් එහෙම රෙඩි කරගෙන නෙමෙයි තියාගත්තේ. ඉතින් කොහොම හරි ඒවල සොලියුෂන් හොයාගෙන අපි ඒවා පවර් බැංක් වලට කාලා charge කරනවා. අපි සැලෙන්නේ නැහැ. ෆෝකස් වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලේ. හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? ඒක ඒඩි ගන්න පොඩ්ඩක් අයින් කරන්න වෙනවා. අදා කරන්න පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද අම්මට මෝඩයක් පිස්. අරිගතෝ. අපකම් නාම. සුට්ටක් දාලා දෙන්න. ගන්න කලින් ආයි බලලා. ඉතින් ඇත්තටම කියනවා නම් අපිට පොඩි කේස් දාලා තිබ්බා. මොකද මේ පළවෙනි සීන් එක තමයි අපිට මේකට පාවිච්චි කරන්න තිබුණේ 35 ලෙන්ස් එකකුයි 85 ආර්ට් ලෙන්ස් එකකුයි ඒ ලෙන්ස් දෙක විතරයි තිබ්බේ. zoom in lens මොකුත් ගේන්න බැරි වුණා තත්ත්වය අනුව. ඉතින් කොහොම හරි අපි ගාව තිබ්බ දෙයින් අපි උපරිම ප්‍රයෝජනය අරගෙන වැඩේ කළා. ඉතින් ඉතින් අමු ගවය මොනා කිව්වත් ඉස්සන්න ඉතින් මම මේකට පාවිච්චි කරේ මම හැමදාම හැමකොලේ මරන් යන AR3S drone එක. මොකද මේ බයික් drone එකක් charge කරන්න බැරි ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් මේක තමයි type C එක ගවුවා drone එකට එකයි hub එකට එකයි ගවුවා බැටරි දෙකක් එකපාරට charge කරගන්න පුළුවන්. කෙලියක් නැහැ එතකොට. ඉතින් එහෙම තමයි ඇත්තටම කියනවා නම් අපි වැඩේ කරේ. ඉතින් අපි මේ shoot එක ඉවර වෙන්න ඕන්න මෙන්න තියෙද්දි අපි දැක්කා. ඉතින් මේ එන වැස්සක් එනවා. ඉතින් අපි බය වුණා අපිට ගෙදර යන්න බැරි වෙයිද කියලා. ඉතින් කොහොම හරි ෂූටින් එකේ වැඩ ටික නම් ඉවරයි. වුණාට හරියම කෙලිය කියන්නේ කොහොම හරි වැස්ස ඇවිල්ලා අපිට ගෙදර යන්න බැරි තත්ත්වයටම මීදුමත් ඇවිල්ලා ඔක්කොම සකබුම් වෙලා තිබ්බේ. ඉතින් තත්ත්වය බොහොම කනාටු වෙලා කුණාටු සාගරයක නැදි වෙලා ඉඳියා අපි කරන්න දෙයක් නැහැ ඉතින්. ඉතින් මේ කොහොම හරි තත්ත්වය යථා තත්ත්වයටපත් වුණා. ඉතින් අපි ඊට පස්සේ යන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලා ඇඩ්වෙන්චර් සීන් එකේ ඉන්නවා නම් ඉතින් ඔයාලට මේ ප්ලේස් එකට ඇවිල්ලා ඉඳලා යන්න පුළුවන්. මේක තියෙන්නේ වේවැල්ලත් ඉඳලා සාමාන්‍ය අතර වේවැල්ලත් කියලා ආලින්ගුවට වේවැල්ලත් ඉඳලා කිලෝමීටර් 10ක් 15ක් විතර ඇතුළට එන්න ඕනේ. ඒ ඇවිල්ලා තව කිලෝමීටර් 10ක් විතර පොඩ්ඩක් පයින් එන්න ඕනේ. මේ ඉතින් සුපිරි ප්ලේස් එකක් අතන කියනවා නම් මරු මේක වැස්සාන් මේ ගතිය ඇත්තටම නිකන් අර නුවරඑළිය මොනවාද නුවරඑළිය නෙමෙයි. ඔය අබුදලේ පැත්තේ වගේ තමයි. පට්ට ප්ලේස් එක. වෑන් එක ගාවින් බාන්න. හැබැයි එහෙම කරන්න හරිනේ. උසන් හන්දුන්නේ. එහෙම කරමු. ඉතින් අපි වැඩේ ඔක්කොම ටික ඉවර කරලා අපි දැන් මේ පල්ලෙහාට බෑගෙන යන ගමන් තමයි ඉන්නේ. අපි ඉන්නේ වෑන් එක ගාවට. ඉතින් අපි වෑන් එක ගොඩක් දුර තියෙන්නේ අපිට හරිම මේ කටුක ස්වභාවයක් තමයි මේ තිබ්බේ මේක බෑගෙන යනකොට. මොකද ඉතින් අර ආව වගේ ටිකක් යන්නත් තියෙනවා කියලා මතක් වුණා. මේ පොඩ අමාරුයි හිතලා හරි වේද නැහැ. මට බෑ ඩැඩි. තත්ත්වය බොහොම කටුකයි. මාලා හත්ති පුත්තයිනේ. විශාල කරදරයක් වුණා නෙමේ. හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? සත්‍ය බොහොම කටුකයි. සත්‍ය බොහොම කටුකයි. කටුකයි. මෙතන ඉඳලා හෙට එනවා. ඔයා ඉන්න. අපි යන්න. very good. බස් එක පොඩ්ඩක් අමාරුයි මේ බස් එකේ. මෙතනින් බලන්න බැස් ගමු.
ලස් තත්ත කටුපයි අපිත් යනවා අයියොත් ඉන්නවා. ඔබ්බඩුවක් හොයාගෙන තියන්නේ. තත්ත කටුපයි වතුර ඉල්ලේ වතුර නෑ. ඉතින් උන්ට මෙතෙන්ටලා පුරුට ප්ලෑන් කරන්න අපි ගියේ මේ කබාන එකට කේබල් කාර්යයක් ගන්න. තාත්තේ කටුකයිනේ ඒකයි ප්‍රශ්නේ. කබානේ අදින්න ඕනි. මොකක්ද ගහන්න ඕනේ ඒක දාන්න එක සාරට අදින්න ඕනේ මෙන්න මේක කබාන එක ගස් වලට දාලා තියන්නේ අපි ආව වෙන්න මේ. හෙලෝ රත්තරන් යාළුවෝ අපේ vlog එක දැන් ඉවරයි. අපේ vlog එක කියන අපේ පොඩක් කෙලවලා තින්නේ. දැන් පෙල්ලා රිදෙනවා හරියන්නේ නැහැ. පඩි වැඩි කරන්න එනවා. පට ලස්සන පැත්ත අවුලක් නැහැ. සුපිරි එල කිරි එල පෞසි අපි හිටිය කබානේකෝ ඒ අත්තරම කියනවා රත්තරන් යාළුවෝ අපි එහෙනම් කන්දක් නැගලා හිටියේ කබාන තියා මම ලබ්බක් කරන්නේ දැන් නෑ. ඔය සදීප මෙච්චර ඉන්නවා මේ පයිලට් ඉන්නවා. ආයි ජෝගිද ඉතින් ඔන්න හොතයි වැඩේ උනේ. ඉතින් අපි ආයෙත් ප්ලෑන් එකට ඇවිල්ලා ඇත්තටම මේ අර ආයෙත් අපි කලින් කාපු කඩෙන්ම තේකුත් බීලා යන්න තමයි හදන්නේ. ඉතින් ඇත්තටම මේ හැමදාම මේ වගේ vlog එකක් වෙන්නේ නැහැ. කොහොම හරි ඉතින් කලාතුරකින් මේ වගේ ආතර ගමනක් ගියොත් එහෙම මේ අපි vlog එකක් කරගෙන එන්න. බයි බයි එහෙනම් ඔයාලා හැමෝටම